2026 වසරේ තිරගත ගුණ ස්වැප්ට් කියන්නේ පවුලේ සැමට එකට නැරඹිය හැකි විචිත්‍රවත් ත්‍රිමාන සජීවීකරණ 3D ඇනිමේෂන් සිනමා නිර්මාණයක්. මේක ඇනිමේටඩ් ඇඩ්වෙන්චර් කොමඩි ගණයට අයිති වෙන ෆිල්ම් එකක්. ලෝක ප්‍රසිද්ධ ටැන්ගල් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරපු නේතන් ග්‍රෙනෝ තමයි මේකත් නිර්මාණය කරලා තියෙන්නේ. මේ මැයි 1 වෙනිදා තමයි මේ ෆිල්ම් එක රිලීස් වුණේ. ඔලී කියන්නේ පූකු කියන ජාතියේ හුරතල් කුඩා කැලෑ සතෙක්. අයිවී කියන්නේ ලොකු ලස්සන කුරුල්ලෙක්. මේ දෙන්න කැලේ ඉන්න ලොකුම හතුරෝ. එකිනෙකාව ඇහැට පෙන්වන්න බෑ. හැබැයි දවසක් මායා බලයක් තියෙන ඇටයක් නිසා හිතපු නැති විදිහට මේ දෙන්නගේ ඇඟවල් මාරු වෙනවා. ඊට පස්සේ ආපහු හිටපු විදිහටම හැරෙන්න නම් මේ හතුරු දෙන්නට එකතු වෙලා ලොකු ගමනක් යන්න සිද්ධ වෙනවා. මේකේ ඇනිමේෂන් ක්වොලිටි එක නම් ඇත්තටම ඉහළයි. කැලේ තියෙන ලස්සන වතුරේ හැඩය වගේ දේවල් හරියට නේචර් ඩොකියුමෙන්ටරි එකක් බලනවා වගේ තාත්විකයි. ඒ රූපරාමු ටිකම මේක බලන්න වටිනවා. හුරතල් ආදරණීය ඔලීගේ චරිතයට හඬ කවන්නේ අපි කවුරුත් දන්න මයිකල් බී ජෝඩන්. ටිකක් ආඩම්බර වුණත් හොඳ හිතක් තියෙන අයිවිට හඬ කවන්නේ ජූනෝ ටෙම්පල්. බෝගල් කියන මාළුවාගේ චරිතයට ට්‍රේසි මෝගන් දෙන හඬ කෙවීම නිසා ෆිල්ම් එකේ ගොඩක් විනෝදජනක වෙලා තිනවා. එයා තමයි කතාවේ ගොඩක්ම hina යන චරිතය. මේකේ පුදුම හිතෙන ප්ලොට් ට්විස්ට් එකකුත් තියෙනවා. ප්‍රධාන දුෂ්ටයා කවුද කියලා දැනගන්නකොට ඔයාලටත් මොකක් කියලා කියවෙයි. තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.